හොඳයි මේ ස්ථානයේ වැඩහිඳ වදාරන ඓතිහාසික පාදිනිය රජමහා විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ විහාරාධිකාරී ගෞරවනීය නාහිම්පාණන් වහන්සේ ඇතුළු වැඩහිඳ වදාරන පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් මෙහෙණින් වහන්සේ පින්වතුනි අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්නට. පින්කමේ සුවිශේෂී අරමුණක් නැතත් මේ පාදිනී අවුලේක මේ පන්සලේ දායක තරුණ මහත්තුරු කීප පොළක් එක්කහු වෙලා හරි ඌමනාවෙන් බොහොම ඕනෑකමින් යුක්තව කොහොමත් මේ යුගය තරුණයෝ හරි කැමැත්තෙන් බණ අහන කාලේ මේ යුගය තරුණයෝ හරි උනන්දුවෙන් කටයුතු සිද්ධ කරන කාලේ මේ පාදිනී බණක් කියන්න ඕන කියලා හරි ඌමනාවෙන් කටයුතු කරන්නට යෙදුනේ. පින්කම සාර්ථක වෙනකම්ම මහ පුදුම කැපවීමකින් කටයුතු කරන්නට යෙදුණා. මේසා විශාල පිරිසක් මෙසේරම ඇවිල්ලා ඉන්නේ පින්තුනි බණ අහන්න. මේ පින්නතුන් මේ එක්කහුව වෙන එකේ ඔයත් දෙන පණිවිඩයක් තියෙනවා. අපි හිතාගෙන හිටියේ පින්නතුනේ මේ බණ අහන්නේ බෞද්ධයෝ විතරයි කියලා. ඔය අද උදෙත් නේ මුස්ලිම් පවුලක් නුවර ඉඳන් ආවා මේ බණ අහනවා ඔයා බලලා යන්න ආවේ කියලා. හැටන් වල දෙමළ ව්‍යාපාරිකයෝ දෙන්නේ එදා දෙසැම්බර් 1 වෙනිදා උදේම පන්සලට ඇවිල්ලා නේ කියනවා මේ අර මම කොහේ හරි ඔය කියපු බණක් කෑල්ලක් මට පෙන්න හැටන් වලට එන්නලු මේකම කියන්නලු. හැබැයි මේ විදිහටම කියන්නලු. මං ඇහුවා ඇයි ඔයා කියන්නේ මොකද්ද කියලා. එයාලා ඉතින් දන්නේ නැහැ. ඔයා මෙයා කියලා කතා කරන්නේ. ඔයා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ වුණාට අහගෙන ඉන්න ආසයිලු. මේ මොකක්ද මේ මුළු ලෝකේටම පේන්නේ. අර සවුන්ඩ් කරන කට්ටියට කියන්නේ ටියුටර් වැඩි කියලා කට්ටිය ඈත ඉන්නේ. මේ තමයි මුළු ලෝකෙටම මේ පේන ආශ්චර්ය මොකද්ද? මේ දෙන පණිවිඩය මොකද්ද? මේ තමයි පින්නතුනේ අර බුදුවරු දේශනා කරන් සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තියෙන මහා විශිෂ්ටම රතිය තමයි සියලු රතියන්ට එහා ගියපු රතිය තමයි ධර්ම රතිය කියලා කියන්නේ. ඔය මෙහෙම දේශනා කරන්නේ පින්නතුනේ බුදුවරු අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරපු ඒ උත්තමයෝ ලෝකෙට දීපු පණිවිඩය තමයි පින්නතුනේ ඒ සියලු රතියන්ට එහා ගියපු රතිය ධර්ම රතිය. අපි ඔය අර හින්දි සින්දුහන්නේ ඒවා තේරිලාද? ඔය දන්නේ නැහැ. දැන් දැම්මත් ඇඟිලි වදිනවනේ අනිත් එකට. මොකක්ද? ඒ රතිය බොහොම తాවකාලිකයි. ඒ වගේ නෙමේ පින්නතුනි මේ ධර්ම රතිය දැනුනොත් එහෙම මේ තරුණ මහත්තුරුන්ට ධර්ම රතිය මේ දැනිච්ච යුගය සම්බුද්ධ ශාසනේ අවුරුදු
5000ට වඩා කල් පවතිනවා කියන පණිවිඩය එක වෙඩිමුරය ඒ සුබ පෙර නිමිති තමයි පින්නතුනි මේ පහළ වෙන්නේ දසදහස් ගාණක් සදහැවත් බොදුන බුදු ජනතාව තථාගත ධර්මයේ ශ්‍රවණය කරන්න පොදි බැඳෙන්නේ. ඒ නිසා මතක තියාගන්න කවදාවත් මේ සම්බුද්ධ ශාසනය මේක විනාශ වෙන්නේ නැහැ. මේක කිසි කෙනෙකුට නැති කරන්න බෑ. ඇයි නැති කරන්න බැරි? මිනිස්සු බණ අහනකොට ධර්මයේ වැළඳ ගන්නකොට තරුණයෝ ඒ විදිහට හැසිරෙනකොට මතක තියාගන්න කවදාවත් ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ නිකලස් ශ්‍රී මුඛයෙන් දේශිත භාෂිතය පින්නතුනි කවදාවත් නැති වෙන්නේ නැහැ. කවදාවත් විනාශ වෙන්නේ නැහැ. දැන් මේ බණ අහන්න ආපු අම්මලාට තාත්තලාට මේ පින්නතුන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔයත්තන්ට ලොකු යුතුයකමක් තියෙනවා. මේ කියන හැම වචනයක්ම මම බොහොම කරුණාවෙන් දේශනා කරන්න. මම දැන් කොහොමද දෙසැම්බර් 2 වෙනිදා ඉඳන් අද මේ 13 14 වෙනකම්ම මේ 13 වෙනිදා වෙනකම්ම බිනදුනේ ලක්ෂ 5කට විතර බණ කියලා තියෙනවා මේ දවස් 10ට. ලක්ෂ 5කට විතර. එතකොට ඔය ලක්ෂ 5න් 5 දෙනෙක්වත් හැදුණා. 5 දෙනෙක් මේ පින්නතුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ මේ කියන එක වචනයක්වත් අපත් කරන්න එපා. හෙට ඉඳන් මෙලෙස මේ විදිහට හැසිරෙන්න. හෙට ඉඳන් ජීවිතේ සත්පුරුෂෝ විදිහට හැසිරෙන්න බලන්න. මේකේ ලොකු ගැඹුරක් නැහැ. මේකේ ලොකු නොතේරෙන තැනක් නැහැ. පින්නතුන්ට තියෙන්නේ මේ අවබෝධ දේශිත ධර්මය මේ ජීවිතේ හෙට ඉඳන් පින්නතුනි පිළිපදින එක විතරයි. දැන් පින්නතුනි මම මේ බණ ඉවර වෙලා දැන් මට එනකොට හලාවතින් කතා කරා. හලාවත මෙලෙසම කට්ටිය ඉඳගෙන ඉන්නවා. මං තාම පාදිනී බණ කියනවා. මෙලෙසම හලාවත සූදානම්. මම දැන් මේක ඉවරලා ආපහු හලාවත යන්න ඕනේ. ඒ නිසා මේ කියන හැම වචනයක් ගානෙම පින්නතුනි ජීවිතේට හෙට ඉඳන් ප්‍රායෝගික වෙන්න. මම දේශනා කරපු උද්දෘත කරපු ගාථා ධර්මය මේ පින්නතුන් ඕන තරම් අහලා ඇති ඕන තරම් දැනিলা ඇති. කටපාඩම් මේ පින්නතුන්ට සබ්බ පාපස්සා කරනං කුසලස්ස උපසම්පදා මෙච්චරයි. මුළු ජීවිතේම පෙළගස්ව ගන්න තියෙන ඔච්චරයි. සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුය. ඔය කටයුත්ත කරන්න පුළුවන්. ඇත්තටම ඔය මේ කියන ඔය බල්ලුන්ට බලල්ලුන්ට තේරෙනවද? සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. දැන් මේ පින්නතුන් හිතන්නේ ඔය මම මේකත් කියලා ඉන්නවා. කුසලස්ස උපසම්පදා කුසල් විතරයි. අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත් භාවය. එකටම පුරුදු වෙන්න. ඔය ලබාගත් මිනිසත් භවය ඔක කෙලස ගන්න එපා. දැන්වත් ඔබලයි කොහොමද හාමුදුරනේ මනුෂ්‍යාත් භාවය කෙලසෙන්? පළවෙනි කාරණේ අපි මේ ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට මේව දැන් මේ බණහඬ වෙල්ල ඔය පාරේ ඉන්නනේ ඔය තැන් වල ඉන්න අපේ අම්මලා තාත්තලා සියලු දෙනාම හොඳට මතක තියාගන්න ඕනේ.
මගේ මේ පළවෙනි දැනුම් දීම මම මේ කියන්නේ අපේ තාත්තලාට. දැන් මේ වෙනකොට ඔය කටවල් වලින් කුණු හරප කීයක් විතර කියලා දෙනවා. ඔහොම හිටගෙන බනහන ගමන් කල්පනා කරන්න. දෙක. ඊට වැඩියෙන් කුණු හරප පළල ඇති පගෝදි ගණන් මේ වෙනකොට. බුදුවරු දේශනා කරන්නේ කොහොමද? අර භාසදීවා කරෝදිවා යමක් කියයි නම් හෝ කරයි නම් පින්නතුනේ ඔය කියන හැම වචනයකටම ජීවිතේ වග කියන්න වෙනවා. කියන හැම වචනයකටම අපිට වන්දි ගෙවන්න වෙනවා. කොහොමද ඒ වන්දි ගෙවන්න වෙන්නේ? අර අහලා තියෙනවද මේ පින්නතුන් කර්මේ පුච්චන්න බෑ ගෙවන්න ඕන කියලා? කර්මේ ගෙවන්න කියන්න බෑ කලන් දැම්මට පස්සේ මම කට කියලා හොඳේ. ඔය සෙරෙප්පු ගැන ආසාවක් තියාගන්න එපා පන්සලේ ඉන්න කට්ටිය. ඔබ හොරකම් කරනවා. පාදෙන්නේ එහෙම නැතුව ඇති මං කියන අනිත් පැති වල එහෙම වෙනවා. ඔය වයසක අම්මා තාත්තා ගැන ටිකක් බලන්න. එතකොට පොඩි උන් ගැන පින්නතුනි මං ඉතින් මේ හැමදාම දකින්න එක කියන්නේ. හැමදාම යතුරු කැරලි 5ක් විතර කවුරු අහුලන් ඇවිල්ලා ස්ටේජ් එකට දෙනවා ඇනවුස් කරන්න කියලා. ඔය ෆෝන් පර්ස් එහෙම දෙනවා ෂොට් එක පටස් ගාලා හොඳේ. ඔය තෙරපි ඉන්නකොට පරිස්සම් කරගන්න. ඒ බණහඬාව කියලා නෑ උස්සනවා. හරි අවධානයෙන් ඉන්න. මම දේශනා කර හිටියේ මේ පින්නතුන්ට කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල දැන් ඔය මම කර වන්දි ගෙවන්න වෙනවා කියලා හැම එකටම දැන් මේ පින්නතුන් හිතන්නේ ඇත්තටම අපි මොකට වගේද මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ? මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ මොකක් කරන්න වගේද? මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නෙම කිසි දෙයක් කරන්න නෙමෙයි පින්නතුනි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ අර සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා උච්චර. ඉන්නවද මේ නිවන් දකින්න ඕන කියලා වැඩ පටන් ගත්ත කෙනෙක්? ඔය නිවන් දකින්න යන ගමනේ මම නම් කියන්නේ පින්නතුනි මේක අද ඉඳන් පටන් ගන්න. එහෙම නැත්තම් මේක මරණව ඉවරකුත් නැහැ, මේක ඉපදෙනව ඉවරකුත් නැහැ, දුක් විඳිනව ඉවරකුත් නැහැ. නිවන් දකින්න යන ගමනේ අපි මේ ගෙවන කාල සීමාව කොහොමද පරිස්සම් කරගන්නේ කියන එක තමයි පින් කරගෙන පවු නොකර මේ ධර්ම දේශනාවේ මාතෘකාව විශේෂත්වය. මෙතන ඉන්න මේ අම්මලා තාත්තලා සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තුව අදටත් ඇහුවොත් එහෙම ඔය ඇත්තටම පින්නතුනේ අදටත් ඔය නැහෙන්නේ ගහන්නේ ඇයි? අදටත් ඔය ඔට්ටු තට්ටු වෙන්නේ ඇයි? ඇත්තෝ පවුල වෙනුවෙන් නෙමෙයි. ඔය ඇත්තෝ මහන්සි වෙන්නේ දරුවෝ වෙනුවෙන් නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවිතේම බලාපොරොත්තුව ජීවිතේ මම මේ කියන්නේ හදවතට තට්ටුවක් දාලා අහන්න ඕන හොඳේ. ඔය අදටත් ඔට්ටු තට්ටු වෙන්නේ දරුවෝ වෙනුවෙන් පවුල වෙනුවෙන්. දරුවෝ වෙනුවෙන් පවුල වෙනුවෙන් ජීවිතේ කරන්න පුළුවන් බොහෝ දේවල් සිද්ධ කරලා පින්නතුනි අවසානයේ අපි අර බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණාම අපිට මහ පුදුම විදිහේ දුකක් වේදනාවක් ඇති වෙනවා. දැන් මිනිස්සු කසාද බඳින්නේ ඇයි? ඒකනේ දරුවෝ හදලා හරි සතුටින් ජීවත් වෙන්න. ඒක බලාපොරොත්තුව. මම මේ කියන්නේ කසාද බඳින්න ඉන්න තරුණ මහත්තුරුන්ට මහත්මීන්ට. ඒක හරි ආසාවක්. ඔය මම මේ කසාද බඳින්න එපා කියනව නෙමෙයි හොඳේ. බඳින්න ඕනේ.
හැබැයි ඔය සේරම ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඕකේ. අය ඉතින් පවුල් පිටින් අර මහගෙදර බත් කන එක නවතිනවනේ මොකෙන්ද? එක කසාදේ සේරම ඉවරයි. අන්තිමය බැන්දාම වැඩේ ඉවරයි. පින්නතුනේ මේ හරි වැදගත් පවුල් ලේකක මේ විවාහය ඔයත් කොහොමද පරිස්සම් කරන්න ඕනේ ගැට ගහන ඔට්ටු වෙන බලාපොරොත්තු මිනිස්සුන්ට ඔය ටික නැති වුනහම මිනිස්සු සමාජ වෛරක්කාරයෝ වෙනවා. සමාජ වෛරක්කාරයෝ වෙනවා. මම පොඩි උදාහරණයක් ඔයත්තන්ට කියන්නම්. මේවා ඉතින් හෙට ඉඳන් කරන්න එපා. මේ අම්මලා වැඩිපුරම කුණුහරුපෙන් බැනුම් අහලා නැද්ද? මේක මේ වෙනකොට කී පාරක් විතර වේසි කියලා බැනුම් අහලා තියෙනවද? කවුද? තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකොට කී පාරක් විතර බිරිඳට කුණුහරුපෙන් බැනලා තියෙනවද? ඔහොම හිටගෙන ඉන්න ගමන් කල්පනා කරන්න. මතක් වෙන්නේ නැත්නම් ඇඟිලි වලින් ගන්න. මොන ඇඟිලිද තඩි ගහලා ඇති ඇතිපදා. ඔය නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් නෙපින්නතුනි ව්‍යාපාදය කියන්නේ. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ ද්වේෂයත් එක්ක. හොඳට මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන මූලික අකුසල මුල් අතර තියෙන කාරණයක් තමයි ඔය ද්වේෂය කියන එක. එහෙම කවුරුවත් අර විනෝදයට කුණුහරුප කියනවද? මිනිස්සු කුණුහරුප කියන්නේ තරහට. මම යෝජනා කරන්නේ මේ පින්නතුන් සියලු දෙනාටම gedara dora ඉන්නකොට අර බුදුරු දේශනා කරන්නනේ වාචාය සංවරෝ සාදු. ඔය එකටම පුරුදු වෙන්න මිනිස්සුන්ට කතා කරන්න පුරුදු වෙන්න. ඔය ගෙවල් වල කතා කරන්න දන්නේ නැහැ. අපූර්වට ළමයින්ට කියනවා තොපි හැදුවට වඩා හොඳයිලු නිකන් හිටියනවා. දරුවන්ට කියන්නේ නැද්ද? අපූර්වට කියනවා. තව කියනවා දරුවන්ට තොපිට කෙරුව වැඩිලු. ඔය තොපිට සැප වැඩිලු. ඒ නිසා මේ සියලු දෙනාටම යෝජනා කරන්නේ ටිකක් ඔය ගෙවල් වල ඉන්නකොට බොහොම ප්‍රියශීලීව කතා කරන්න කාටද? අදිෂ්ඨාන කරගන්න. අද ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපෙන් කතා කරන්න එපා. අර බුදුහාමුදුරුවන්ගේ කාලේ අර ගණිකාවක් හිටියේ පින්නදුනේ. ඒ ගණිකාව අම්බපාලි. අම්බපාලි කල්ප 30ක් ගණිකාව. මොකද්ද අම්බපාලි කල්ප 30ක් ගණිකාවක් වෙන්න කරපු අකුසල කර්මය? අපේ තාත්තලා වගේ තමයි. එක අවස්ථාවක මහා සෑයක් ප්‍රදක්ෂිනා කරනකොට අම්බපාලි ඔය මෙහෙණින්නාන්සේ නමගේ කටේ තිබ්බ සෙමගුලියක් බිම හැලෙනවා දැකලා මෙහෙණින්නාන්සට බැන්න. කවුද මේ සෑමලුවේ සෙම හලපු වේසි කියලා බැන්න. ඔච්චරයි කිව්වේ. ඒ වචනේ ඒ අකුසලයේ කොච්චර කල් විපාක දුන්නද? පින්නතුනේ කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. ඒ නිසා ඔය හොඳට කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ඔය මම බින්දුනේ හරියට පුනරුත්ථාපන කඳවුරු වල බණ කියනවා, ළමා නිවාසවල බණ කියන්න යනවා, විවිධ තැන්වල බණ කියන්න යනවා. ඒ හැම තැනදීම මං කියන බණ අහලා ඒ සමහර දරුවෝ කියනවා හාමුදුරනේ කවදාවත් අපිට ඔය වගේ ගෙදරක් තිබිලා නෑලු. මේ තාත්තලාගේ අම්මලාගේ ලොකු වගකීමක් තියෙනවා. සංසාරේ කරපු පින්වලට ලැබිච්ච ඔය ජීවිතයේ මනුෂ්‍යාත්ම භාවය ඔක ගෙදරින් පටන් ගන්න පෙරම් පුරන්න. ගෙදරින් පටන් ගන්න මේ නිවන් දකින්න යන ගමනේ බින්නදුනේ අපි හොඳටම දන්නවනේ පන්සිල් ගත්තට කාටවත් ඕක රකින්න බෑනේ. අර වැඩි පටන් ගන්න පුළුවන් ඒ වුණාට මම මේ කියනේවා ඉතින් හෙට ඉඳන් කරන්න ඕන හොඳේ. ඔය අවුරුදු ගණන් ඔය කෙල හිටපු කෙල කියන්නේ අර මේ
බිබී හිටපු තාත්තලා. පිටුතුනේ එකපාරම ජීවිතේ වෙනස් වෙනවා. මං දේශනා කරපු ධර්ම දේශනා අතරින් මිනිස්සු වැඩිපුරම වැළඳගත්තේ මිනිස්සු වැඩිපුරම තේරුම් ගත්තේ මොකද්ද? අර බුද්ධ වත කරන්න කියප එක පින්නතුනේ. මම මේ කියන්නේ ඔය පාදනීය පැත්තේ කොල්ලෝ ගංජා ගහනවද නැහැ? නැතු වෙදි. පාදනීය හොඳයි. නැ බොහෝ බෙදලුව තියෙනවනේ ඒක. ඔය එහෙනම් මේ පැත්තේ බොන්නේ හරිය වෙන්නේ නැතු වෙදි. බොනවද මේ පැත්තේ නැහැ? මේ හොඳයි. ගංජා නැහැ, බොන්නේ නැහැ. ඔය මේ සේරම සරප්පු එහෙම ගලවලා ඇවිල්ලා ඇත්තේ පන්සලට. මේ හොඳයි. පන්සල් එනකොට සරප්පුත් ගලවලා එන්නේ. මතක තියාගන්න. ඔය ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට නිත්‍ය වශයෙන්ම ඔයත්තන්ට කවුරුවත් අවනත වෙන්නේ නැත්තම් ගෙදර ඉන්න හිතෙන්නේ නැත්තම් කරන දේවල් හරියන්නේ නැත්තම් දරුවෝ සංවර නැත්තම් දරුවෝ කීකරු නැත්තම් බිරිඳ රුස්සන් නැත්තම් උහුලන් නැත්තම් ඔය කරන වැරදි වලින් අත් මිදෙන්න බැයි නම් මම මේ තරුණ මහත්තුරුන්ටත් එක්කමයි කියන්නේ ජීවිතේ පුතේ හොඳට පුරුදු වෙන්න බුද්ධ වත කරන්න පුරුදු වෙන්න. මොකද්ද බුද්ධ වත කියලා කරන්නේ? ජීවිතේ හොඳට පුරුදු වෙන්න. මම මේ තාත්තලාට කියන්නේ මේ වහෙට ඉඳන් කරන්න ඕනද? මහ දෙයක් නෑ උදේ නැගිට්ටා. ලෞතර බුදුරජාණන් වහන්සේට හැමදාම උදේට පින්නතුනේ හෙට ඉර පායනවා සත්තයි. ඔයත් ආය කුණුහරපයක්වත් කියන එකක් නෑ. නේ උදේට බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. ඕකේ බොහොම පොඩි වැඩක් තියෙන්නේ. කවුද මේක කරන්න ඕනේ? තාත්තලා පටන් ගන්න. පින්නතුනේ මම කියනවට විතරක් කරන්නකෝ. අම්මලාගේ ලොකු වගකීමක් තියෙනවා. මම මේ දේශනා කරන්න පින්නතුනේ මේ පෞල් හරි වැදගත්. ඔය සාමග්‍රිය ඔය අකුසල් සිද්ධ වෙන්න එක නවත්ත ගන්න. එක කොල්ලෙක් කියනවා මට හමුදුරුවනේ දැන් සිගරට් එකක්වත් බොණ්ඩ හිතෙන්නේ නැලු ඇයි ඒ කොල්ලා බුද්ධ වත කරනවා. සිගරට් එකක්වත් බොණ්ඩ හිතෙන්නේ නැලු. කොල්ලා කියනවා හමුදුරුවනේ එතකොට බුදුහාමුදුරුව මතක් වෙනවලු. ඔය තාත්තලා හැම වැරදිලාවත් කරන්න එපා මේ හොඳේ බොණ්ඩ බරු වෙනවා එතකොට. අදිෂ්ඨාන කරගන්න. අම්මලාගේ වගකීමක් තියෙනවා අපේ තාත්තලා උදේට නැගිටිනකොට. ඔය පුළුවන් නම් නේ ඔය වීදුරුවකට වතුර ටිකක් දාලා ඒක හරික් ගස්සලා මේසේ උඩින් තියලා තියන්න. කාට පූජා කරන්නද? ඒක තාත්තලාට පූජා කරන්න පුළුවන්. ගෙවල් වල තරුණ මහත්තුරු ඉන්නවා දරුවෝ ඉන්නවා. හැමදාම උයනව නේද අපේ ගෙවල් වල? ඔය මොනවාද සම්බෝලයි බතුයි හරි කමක් නැහැ පින්නතුන උයපු මොනා හරි ටිකක් දාලා ඕක බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. මේකෙදි හෙට ඉඳන් වැඩේ පටන් ගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේට උදේට තාත්තලා පැන් ටික තියෙනවා. මට කියන්න බලන්න මේව නොකරනකමද කරන්න නැතිකමද? ඒ කියන්නේ කරන්න බැරි කමක් නැහැ නොකරනකම විතරනේ තියෙන්නේ. ඔකට පැය ගණන් යනවද? විනාඩි 2ක් යයි. හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ අර ගෙදර බුදුහාමුදුරුවන්ට බුදුන් වදින්න බුද්ධ පූජාව ගිලම්පසට කහට කෝප්පයක් ගිලම්පසට තියන්න.
කවුද මේ කරන්න ඕන? අම්මයි තාත්තයි දරුවෝයි. නැත්තම් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔහොම බණ අහන ගමන් කල්පනා කරන්න බලන්න. අපිට පුළුවන් අපේ ගෙදර මටයි මගේ බිරිඳටයි මගේ ස්වාමියාටයි එහෙම නැත්නම් මගේ දරුවන්ටයි එහෙම බුදුන් වඳින්න පුළුවන් ගෙදරක් අපිට තියෙනවා. මේවා හෙට ඉඳන් පටන් ගන්න. පින්නතුනේ අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරලා බුද්ධත්වයේ ලබාගත් උත්තමයන්ට පෙන් වීදුරුවක් පූජා කරගන්න පුළුවන් කියලා කියන්නේ. මේ සංසාරේ කවදානම් පින්නතුනේ ඔක කරන්න දාය. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. දැන් මෙහෙම දේශනා කරන එකේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් ඒක කොල්ලෙක් කියනවා මට ගොඩක් තරුණ මහත්තුරු මේවා කරනවා හරි සතුටුයි. හාමුදුරුවනේ මේ තේ හදා ඉන්න කම්මැලි මේ කොල්ල බීම බෝතල් අරගෙන ගිහිල්ලා තියාගන්නවා මොකේද? මේ අපේ අම්මලා තාත්තලා මේවා කරන්නේ. දැන් යනකොට රින් ගන්න නැහැ පාදිනේ තියෙන හැම කඩේකටම බීම් බෝතල් ගන්න කියලා. අරගෙන ගිහිල්ලා මම බුදුහාමුදුරන්ට ගිලම්පසට බීම ටිකක් වක් කරලා පූජා කරන්න. රුපියල් 1 සිගරට් එකයිනේ. පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඇයි කරන්නේ නැත්තේ? ජීවිතේ බුද්ධවත හොඳට කරන්න. අය ගාථා කියන්න ඕනද? මේ ඇති වෙලා තියෙන්නේ පින්නතුනේ සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධ වාහන. මොකටද කොහාටද වැඩිපුරම යන්නේ? ඒ උන්වහන්සේ වඳින්න උන්වහන්සේ පුදන්න. මම කියන්නේ මෙහෙම ලැබෙන නේ රොන්නලිසාය නායකහාරෝ කියනවා දවසට කිරිබක් ට්‍රැක්ටර් නේ 5කට වැඩියෙන් විසික් කරනවලු. ඒ ලැබීම නවත්තන්න පුළුවන්ද? වෙනදන වෙන කාටද මේ ලෝකේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් කිට්ටු වෙන්නත් එනකොට ඔහම හම්බෙන්නේ කාටද? මෙහෙම හම්බෙන්නේ බුදුහාමුදුරන්ට විතරයි. ඉස්සර මතකද අපේ ගංගේවල් වල ඉස්සර ඔය ගහක ගෙඩියක් හැදුනොත් මොකද කරන්නේ? ඒක බුදුහාමුදුරු බුද්ධ පූජාවටනේ. ඉස්සර ලිඳක් කපලා වතුර ටික ආවත් මොකද කරන්නේ? බෝධින් වහන්සේ නාමන් ගොයන් ටික කපලා ඉස්සරලම ගත්තාම කාටද? බුදුහාමුදුරන්ට. මෙහෙම ලැබීම් තියෙන එහෙම ලැබීමට සුදුසු උත්තමයෙක් තමයි පින්නතුනි අපේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ. මේ මහා විපතක් වුණා. මහා ගම් වතුර ඇති වුණා. මහා කඳු කඩාගෙන ගියා. පින්නතුනි හැම තැනම දකින්න ඇති හෙල්ලිච්ච නැති බුදු පිළිම තියෙනවා. හෙල්ලිච්ච නැති බුදු පිළිම තියෙනවා. ගස් කොළන් කඩාගෙන වැටිලා තින්ත පතුරක් ගැලවුන්නේ නැහැ පින්නතුනි එක බුදු පිළිමකවත්. මේ කවුද? අපේ බුදුහාමුදුරුවෝ. ඒ උත්තමයාට තමයි පින්නතුනි අර මම වතපිලිවෙත කරන්න කිව්වේ. වත්තන්ට මතක ඇති 2004 සුනාමිය ආවා. රේල් පීලි ගලවගෙන ගියේ නැද්ද? කොන්ක්‍රීට් බිල්ඩින් ගැලවිලා ගියා. දැන් බලන්න YouTube එකේ ගාල්ලේ බුදු පිළිමේ කීයක් එල්ලලා ඉන්නවද? 30කට 25කට වැඩියෙන් ගාල්ලේ පිළිමේ එල්ලලා ඉන්නවා. හෙල්ලුනේවත් නැහැ පින්නතුනි. වතුර ටික දෙපැත්තේ යනවා එච්චරයි. කවුද මේ? අපේ බුදුහාමුදුරුවෝ. ඒ උත්තමයට ඒ ශාස්ත්‍රූන් වහන්සේට තමයි සැකයක්වත් තියාගන්න එපා. හෙට ඉර පායනව සත්තයි පින්නතුනි. ඔය ටික හෙට ඉඳන් කරන්න. කවදාවත් අකුසල් සිතුවිලි පහළ වෙන්නේ නැහැ. කවදාවත් වැරද්දක් කරන්න හිතෙන්නේ. තරුණ මහත්තුරු විශේෂයෙන් ඔය දැන් කරන නොබිනා වැඩ ඔය කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් ගුලියක් හරි දෙනවා. හකු පුරවගෙන නැත්නම් අර දුම්කල කුඩු වලින්. දුම්කල පළුවක් හරි සාක්කුවේ තියෙනවා බලන්නකො. මෙච්චරටම නැති වෙලා
ඇබ්බැහි වෙලා විනාශ වෙලා මම කියනවා දේශනා කරනවා ඔය මේ පැතිවලත් දැන් ටික ටික අයිස් ආහාරමේ තියෙනවනේ අයිස් නෙමෙයි මොනවාද නැත්තේ හැම එකක්ම තියෙනවා මම ඔය කියන්නේ විකුණන පැටවුන්ට පුතේ හෙන ගහනවා දාඩක බීජ වලටත් එකයි ඒ මහා පාප කර්මය මේ ඉස්කෝලේ යන පොඩි උන්ට පෙති කෑලි විකුණනවා හරි නාඩකමක් ඔය සමහර ඉස්කෝලේ යන කොල්ලෝ කියන උදේට බීඩියක් නැත්නම් වැසිකිලි යන්නේ නැලු මේ පොඩි පැටවුන ගැහුවොත් එහෙම දෙකට ගන්නවා ඔය ගම්වල පැටවු බලන්න පුදුම ලොක්කමන්නේ තියෙන්නේ අර ජහුට තියෙනවනේ මේ පැතිවල එදාට බලන්නකො උන් ගෑස් ගෙඩි ජිල් බෝල වගේ මොනා කරලාද මේ උදේට ඉස්කෝලේ යන්න රුපියල් 50 ඉල්ල ගන්න ගෙදරින් දරුවෝ ටික හදා ගන්න ඕනේ ඒ සාමූහික වගකීම සියලු දෙනාටම තියෙන්න ඕනේ ඊළඟට ඒක ගෙදරට තියෙන්න ඕනේ ඔය සේරම හරියනෝ පෙන්නතුනේ ආය දරුවෙක්වත් මුරණ්ඩු වෙන්නේ මම කියන එක ඇත්තන්ට විශ්වාස නැත්තම් හෙට ඉඳන් සති 3ක් මේ වැඩේ කරලා බලන්න ඊළඟ කාරණය ඔය කවදාවත් පෙන්නතුනේ අර අම්මටයි තාත්තටයි නිකමටවත් ඔය මේ වෙනකොට දැන් කොල්ලෝ ඉන්නව නේද ගෙවල් වල අපූර්වට තාත්තට කියනවා තෝතෝගේ වැඩක් බලාගෙන හිටු කියලා. එහෙම දැම්මම කියන්නේ නැත්තම් ටිකක් බලන්නකෝ. අපූර්වට දැන් ඉන්න කොල්ලෝ අම්මට බයිනවා වේසි කියලා. මේ ළමයි බයින්නේ. කවදාවත් පුතේ ඔය අම්මාගේ තාත්තාගේ ඉඩ කඩන් වලට දැන් ඉන්න බහුතරයක් කරනරව විකුණගෙන කණ එකනේ කරන්නේ හම්බ කරන්න බලනව නෙමෙයි. ඔය අම්මගේ තාත්තගේ යුතුයකම අම්මගේ තාත්තගේ වැඩේ හොඳට කරන්න. අය කවදා සංසාරේ කල්ප ගානක් යනකම් පින්නතුනි මේ වගේ පිම්බිමක උපදින්න හම්බෙන්නේ නැහැ. මෙහෙම බණ ටිකක් අහන්න හම්බෙන්නේ නැහැ. පත පිළිවෙත කරගන්න හම්බෙන්නේ නැහැ. බුද්ධ පූජාව තියාගන්න මේ හතර හන්දි හැමදාම මෙව්ව වැඩ කරන්නේ නැහැ. හැමදාම ස්පේන්නේ හැමදාම කතා කරන්න පුළුවන්කම තියෙන්නේ නැහැ. අපි නොසිතූ නොයුරු වෙලාවක පින්නතුනි මේවා නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම ඇත්තන්ට දේශනා කරේ සබ්බ පාපස්සා කරන සියලු පවුන් පිළිනොද මෙහෙම තිබ්බට විනාඩි 50ක් පහුවෙලා තියෙන කුසලස්ස උපසම්පදා කුසල් විතරක් ජීවිතේ වඩන් දැන් මෙහෙම දේශනා කරනකොට ඇත්තෝ ගියයි හාමුදුරුවනේ ගෙවල් වල කොච්චර නේ ගමේ තොටේ කොච්චර පාඩුවේ ඉන්න ගියත් අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. ඔය ජීවිතවල අපි වැඩිපුරම මොකද්ද කරන්නේ? මේ අනුන්ට කඹරන එක කරන්නේ. ඔය ජීවිතවල වැඩිපුරම කරන්නේ මොකද්ද? අර අනුන් ගැන හොයන එක, අනුන් ගැන බලන එක, අනුන් ගැන වද වෙන එක. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න පින්නතුනේ අර අපෙන් කෙරෙන්න ඕන තියෙන යුතුයකන්ට මගෙන් කෙරෙන්න ඕන කොටහ ගැන හිතන්න. අපි බලන්නේ පින්නතුනේ අර අපෙන් කෙරෙන්න ඕන කොටහට වඩා අර අනුන්ගෙන් කෙරෙන්න ඕන කොටහ ගැන. පින්නතුනේ අර අපෙන් කෙරෙන ටික නෙමෙයි. අර අනුන්ගෙන් කෙරෙන ටිකක් නෙමෙයි. ජීවිතේ බලන්න මිනිස්සෙක්ගෙන් මොකක්ද අර එළියට යන්න ඕනේ අපට ආත්මය තීරණය වෙන්නේ හොඳ නරක මොනවාද කියන එක. කල්පනා කරන්න. අනේකගෙන් ලැබෙන එක හිතන්න කලින් මගෙන් මොකක්ද වෙන්න ඕන සත්පුරුෂ ගුණාංගය දැන් ඔය හැම කෙනෙක්ම කියනව නේද අර? කියනව නේද පින්නදුන අර මොකාට කෙරුවත් අරුන්ට කරන්නේ නැහැ කියලා. ඇයි කියලා අහපුවම කියන ඒ උන්ට කෙරුවට වැඩක් නැහැලු. පින්නතුනේ ප්‍රතිඋපකාරයේ හොඳයිද නැද්ද කියන එක අනුන්ගේ වැඩ. යහපතේ හැසිරෙන එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩ. කොච්චර කිව්වත් ඔය හැම කෙනෙකුගේම හිතේ ඉන්නවා මහා ප්‍රබල හතුරේ. ඔය හැම කෙනෙකුගේම හිතේ ඉන්නවා මහා අර වැඩි ඕනේ පවුලේ උදවියෙන් බලන්නකෝ. කියපු සනින් මතක් වෙන්නේ නැද්ද?
නේ අපිට ඊර්ෂ්‍යයි අපිට ඉන්න දෙන්නේ අපි දියුණු වෙනවට කැමති නැහැ. ඒ හැම කෙනෙකුටම පින්නතුනි එක හෙලා මෛත්‍රී කරන්න බලන්න. ඒ හැම කෙනෙකුටම එක හෙලා අනුකම්පා කරන්න. මම මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. මම පින්නතුනි මේ බොහෝ කරුණු කාරණා ටිකක් මේ හරියට වෙලාව යනවා. ඒකයි බණ කියන්න වෙලාවක් නැත්තේ. මැරෙන්න කලින් ඔය තරහව නවත්තලා මැරෙන්න. ඔය හිතවල තියෙන වෛරක්කාරකම් නවත්තලා මැරෙන්න. මැරෙන්න කලින් ඔය පලිගන්න තියෙන ඒවා නවත්තලා මැරෙන්න. බන්නතුන තරහව නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍ය ආත්ම භාවය. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? දැන් මට කියන්න අපේ තරහකාරයෝ වෛරක්කාරයෝ උපදින්නේ ළඟින්ද ඈතින්ද? බන්නතුනි වෛරක්කාරයෝ උපදින්නේ ලං වෙලා. තරහකාරයෝ උපදින්නේ ලං වෙලා. මම පොඩි කරුණු ටිකක් කියන්නම්. අර මතකද අර ගම්පොළ කෙල්ලගේ බෙල්ල කැපුවා පෙම්වතා. කොළඹ කැම්පස් එකේ කෙල්ලට පිහියෙන් යන්න පෙම්වතා. පොඩි එකෙක් අර බෙල්ල කැපුවා අම්මා. අම්මට පොරවෙන් කෙටුවා පුතා. එතකොට ඔය අම්මලාගෙන පොඩි ප්‍රශ්නයක් අහන්නද මේ බණ අහන්න වෙලා ඉන්න. මේ වෙනකොට වැඩිපුරම බැනුම් අහලා තියෙන ගුටි කාලා තියෙන කාගෙන්ද? පිට මිනිස්සු ඇවිල්ලා බයින්ද ගහන්නවද? කසාද ස්වාමියානේ. පින්නතුනි සංසාරේ හතුරු වෛරක්කාරෝ වැඩිපුරම කොහෙන්ද උපදින්නේ? ලං වෙලා. සමහර දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තොපි නම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. ඔය පින්නතුනේ අපෙන් අපිට රිද්දන්නේ මේ අපේ පෙර සංසාරේ වෛරක්කාරයෝ. මේ කොහොම හරි ඇවිල්ලා පලිගන්න කරන්නේ. ඒ නිසා ඔය මේ ආත්මෙන් ඕක නවතින්න ඕනේ. මං කියන්නේ අර කසාද බැඳලා නැති තරුණ මහත්තුරුන්ට මහත්මීන්ට ඔය මට ඉතින් ආය පාදනී බණවලට කෙනෙකුත් නැහැ. මම මේක කියලා තමයි යන්නේ. ඔය සමහර කොල්ලෝ ඉන්න මං දැක්කා ඊයේ පෙරේදත් වීඩියෝ කෑල්ලක් ෂෙයා වෙනවා මේ. අර කොල්ලෙක් අර කෙල්ලෙකුට හරකෙකුට වගේ තඩි ගහ ගහ ඇදගෙන යනවා. මේ තියෙන නාඩගම් වල ටවුන් වල බස් ස්ටෑන්ඩ් වල බලන්නකො සෙන්සුරාදිරිදට එහෙම. මේ කසාද බැඳලා වගේ මේ උසස් පෙළ කරන පොඩි එවුන්. මේ අම්මා තාත්තා වීවි කුල්ලා පන්ති කාඩ් එකට සල්ලි දෙන්නේ. අහර ගිහිල්ලා නිකන් අර මේ මහා මිනිස්සු වගේ. මට නම් කේන් තියෙනවා පින්නතුනේ පොඩි උන්ගේ වැඩ තියෙන. ඒ කියන්නේ කිරිපොණ කාලේ බත් කන්න යන්න ඕනද? ඒ නිසා ඔය කොල්ලෙක් වුණාම තරුණයෙක් වුණාම ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න ඕනේ. හොඳ පෞරුෂයක් හදාගන්න ඕනේ. සකස් කරගන්න ඕනේ. කොහොමද මේ පෞරුෂය හදාගන්නේ? සකස් කරගන්නේ? කවදාවත් කිසි කෙනෙක් මත කේන්ති ගන්න එපා, කෝප ගන්න එපා. නේ කිසි කෙනෙකුට බනින්න කරන්න, දොස් පරොස් කියන්න, ගහන්න, කුණුහරුප කියන්න. ඔය මහා මෝඩකම්. නේ ඔය අනේක මත කේන්ති ගන්න එක හරි මෝඩ වැඩ. ඒ නිසා මේ කාලෙකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මේ පින්නතුන්ට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි කාලෙකින් ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඔක නිකන් නිස්කාරණේ පා කරන්න එපා. ඔක එහෙම නාස්ති කරගන්නත් එපා. මොකද මේ සංසාරේ අපි ආයේ කවදානම් පින්නතුනි මිනිස්සු වෙලා උපදින්නද? සංසාරේ කවදානම් ආයේ ඔහොම ඉඳගෙන බණ අහන්නද? සංසාරේ කවදානම් පන්සලකට යන්නද? මේ ලැබිච්ච අවස්ථාවේ මේ ගමනේ කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ ආත්මය දක්වාම සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ගමන මේ ආරම්භයේ සංසාරේ පාරමිතා පුරණ තෙක්ම අපිට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔය ධර්මදේශනා පින්කම
සංවිධානය කරපු අපේ තරුණ මහත්තුරුනේ මේ දිනේ දුන්නට වඩා ගත්තා වගේ එකක් තමයි කරේ. හරි ඌමනාවෙන් හරි කැපවීමෙන් කටයුතු සිද්ධ කරේ. මේ පුණ්‍ය භූමියට මේසා විශාල ජනකායක් මේ රැස්වුණු මේ අවස්ථාව ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේට සතුටු වෙන්න පුළුවන්. උන්වහන්සේගේ ජීවිත කාලය පුරාවටම ගොඩනගපු මේ විහාරස්ථානයේ ප්‍රතිඵල උන්වහන්සේට දකින්න පුළුවන්. ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ඉදිවන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ කටයුතු බොහොම ඉක්මනින් නිමාවටපත් වෙන්න ඕනේ. පින්කම සිද්ධ කරපු සියලු දෙනාට පින් අයිති වේවා. හදවඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. මේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අපි හදවඩපු අපේ අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. ඔය සසර කෙල සියලු දෙවියන්ට පින් අයිති වේවා. මගේ අම්මට තාත්තට පින් අයිති වේවා. ආවගිය උදව් උපකාර කළ සෑම සියලු දෙනාටම පින් සිද්ධ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබා ගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාම වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව සුවපත් වේවා.